willද going toද. අනාගතය ගැන කතා කරද්දී ඔයාටත් මේක නිතරම පැටලෙනවද? අපි will use කරන්නේ අනාගතය ගැන අපි මොනවා හරි හිතේ තියෙන අනාවැකියක් කියද්දි, promise එකක් වෙද්දි. එහෙම නැත්නම් instant decision එකක් ගන්න. For example, I will support you. මම ඔයාට උදව් කරන්න. ඔයා මොකක් හරි ලොකු වැඩක ඉති ඔයාට කෝල් එකක් එනවා. එතකොට ඔයා ආන්සර් කරලා කියනවා I will call you back. මම ඔයාට පස්සේ කතා කරන්න. ඒක ඔයා එවල ෂණිකව ගත්ත ඩිසිෂන් එකක්. going to කියන්නේ plan කරපු action එකක්. එහෙමත් නැත්නම් මොකක් හරි අනාවැකියක්. හැබැයි ඔයා ඒ අනාවැකිය කියන්නේ ඔයාට ඒක කියන්න සාක්ෂි මොනවා හරි තියෙන හින්දා. For example, I am going to study tonight. ඔයා ඒක දවස පුරාම ප්ලෑන් කරපු දෙයක්. කලින් ප්ලෑන් කරපු දෙයක්. එහෙමත් නැත්නම් ඔයා දකිනවා අහස කළු වෙලා තියෙනවා. එතකොට ඔයා කියනවා look at the clouds. It's going to rain. ඒ කියන්නේ අහස කළු වෙලා තියෙනවා. ඒක සාක්ෂියක්. ඒ නිසායි ඔයා කියන්නේ වහින්න යන්නේ කියලා. will use කරන්නේ instant decision එක. ඔයා මේ මොහොතේ තීරණය කරපු දෙයක්. එහෙමත් නැත්නම් promise එකක් පොරොන්දුවක්. එහෙමත් නැත්නම් අනාවැකියක් ගැන කියද්දි. going to use කරන්නේ ඔයා plan කරපු දෙයක් action එකක් කරද්දි. එහෙමත් නැත්නම් අනාවැකියක්. හැබැයි ඔයා ඒ අනාවැකිය කියන්නේ සාක්ෂියක් තියෙන නිසා. මේ වගේ තවත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.